මේක ලස්සන චොක්ලට් එකක්. මම එහෙම කියන්නේ ඇයි කියලා ඔයාලට මම පෙන්වුවා රස චොක්ලට් එකක් කියලා තමයි මට හිතෙන්නේ. ඉතින් අපි මේක අන්බොක්ස් කරලා බලමු. මෙන්න guys. ආහා. දේසියෙන් කැඩෙන්නේ නැති සීනයක් තියෙන්නේ ඈ. guys මාර සුවඳයි guys. මාරම සුවඳයි. මාරම නෑ guys. Hello guys. ඔයාලා අදත් එකතුලා ඉන්නේ සමීර සිරිවර්ධන YouTube channel එකෙන් ගේන අලුත්ම වීඩියෝ එකක් එක්ක. අපි අදත් ඔයාලට ගෙනල්ලා තියෙන්නේ guys chocolate review එකක්. ඉතින් මේක ලංකාවේ chocolate එකක් නෙමෙයි. අපේ ඕස්ට්‍රේලියාවේ ඉන්න යාළුවෙක් අපිට review එකක් කරන්න මෙවපු chocolate එකක් තමයි මේක. මේක අපි රස කොහොමද කියලා බලමු. ඊට කලින් කියන්න ඕනේ මේක ලස්සන chocolate එකක්. මම එහෙම කියන්නේ ඇයි කියලා ඔයාලට මම පෙන්වුවාට පස්සේ මේක බලන්න පුළුවන්. ඕගොල්ලොත් බලන්න මං කිව්වේ බොරුද ඇත්තද කියලා. කොහොමද guys මං කිව්වේ ඇත්ත නේද? මේක guys KitKat and Milo chocolate එකක්. මේක හරිම ලස්සනයි. මේක දැක්කම ආස හිතන chocolate එකක්. ඉතින් මේක මාරම ලස්සනකට ඩිසයින් කරලා තියෙනවා. මේ බලන්න කලර්ස් දෙක සහ මේ චොක්ලට් KitKat දෙකක් මෙතන මේව කරලා තියෙනවා සහ KitKat කලයක රතු පාට තියෙන ගමන් මෙතන තියෙනවා Milo ලෝගෝ එකත් එක්ක ඒ කලයක. ඉතින් මේක ග්‍රෑම් 165ක් වෙනවා. ඉතින් මේක ඇත්තටම රස චොක්ලට් එකක් කියලා තමයි මට හිතෙන්නේ. ඉතින් අපි මේක අන්බොක්ස් කරලා බලමු ඇත්තටම මේක රසයිද කියලා. එහෙනම් අපි මේක අන්බොක්ස් කරන්නයි යන්නේ. බලමු අන්බොක්සින් ෆීලිං එක කොයි වගේ වෙයිද කියලා. මෙන්න guys. ආහා. දේසියෙන් කැඩෙන්නේ නැති සීනයක් තියෙන්නේ ඈ. guys මාර සුවඳයි guys. මාරම සුවඳයි. KitKat සුවඳක් එනවා guys. Milo සුවඳක් එනවා. මරු guys, come on. Aha, minna. මේක පොඩක් තියලා guys තියෙන්නේ. මේ බලන්න මෙන්න. wow. එහෙනම් අපි මේක එක්ස්පීරියන්ස් කරලා බලමු guys. මාර්මනයි guys. මම තව කෑල්ලක් කාලම කියන්නම්. පට්ටමරහයි guys. පට්ටමරහයි. මේකේ guys අපි බොන Milo තියෙන්නේ. ඒ Milo feel එක දැනෙනවා. ඒ වගේම අපි අර හදන්න ගන්න රුපියල් 50 පැකට් එක ඒක අපි අතේ දාගෙන එකක් දින්නේ අන්න ඒ රහක් තියෙනවා. ඊට අමතරව normal KitKat රහක් තියෙනවා. ඒ දෙකම මික්ස් වෙච්ච අමුතු රහක් තමයි මේකේ එන්නේ. පට්ටම රහයි මාරම රහයි වන්කොම. ඉතින් ඔයාලා දැක්වත් මේ වගේ චොක්ලට් එකක් අනිවාර්යයෙන්ම එක්ස්පීරියන්ස් කරලා බලන්න. මේක වගකීමෙන් කියන්න පුළුවන් මාරම රහයි කියලා. ඉතින් අපිට ඕන වුණා මේ රස ඔයාලත් එක්ක බෙදා ගන්න. ඉතින් ඔයාලට තේරෙනවා තියෙන්නේ කොහොමද ඒ රස කියලා දැනෙනවනේ. ඉතින් අනිවාර්යෙන්ම රෙකමන්ඩ් කරනවා ෂොප් එක හරි දැක්කොත් මේ පොඩි චොක්ලට් එකක් හරි කාලා බලන්න. මාරම රසක් තියෙන මාරම ටේස්ට් එකක් තියෙන guys. මාරම හරි. මොන ගස් චොක්ලට් එක මේක Milo ෆ්ලේවර් එකත් හොඳටම තියෙනවා. KitKat ෆ්ලේවර් එකත් හොඳටම තියෙනවා. අර දෙකේම මික්ස් එකක් තමයි දැනෙන්නේ. ඉතින් ඒගොල්ලෝ ගොඩක් එක්ස්පෙරිමන්ට් කරලා තිබුණා එක එක normal KitKat එකට આવුම මම දැක්ක කරපිංචා KitKat එකක් ඒගොල්ලෝ ඉන්ට්‍රොඩියුස් කරලා තිබ්බා. ඒ වගේ white chocolate එකක් තියෙනවා KitKat එකේ වගේ කීපයක්ම තියෙනවා.
අපි තිස්සරල් බලාගෙන ඉන්නවා රිවියු කිහිපයක් කරන්න එහෙම චොක්ලට් බලලා මේක ගයිස් වෙනම එක්ස්පීරියන්ස් එකක් මයිලෝ ඇන් කිට්කැට් කියන වෙනම එක්ස්පීරියන්ස් එකක් ඉතින් මාරමරහයි මම කාලි කාලියට කරන්න පට්ටමරහයි ගයිස් මාරමරහයි කණ්ඩ ආසහිතන ඉතින් ඔයාලත් අනිවාර්යෙන් දැක්කොත් කාලා බලන්න චොකලට එක්ස්පිරියන්ස් කරලා ඉන්න කට්ටිය ඉන්නවනම් අනිවාර්යෙන්ම අපිට කමෙන්ට් එකක් දාන්න මොකද ඔයාලගේ කමෙන්ට්ස් අපිට ඊළඟ වීඩියෝ කරන්න ලොකු ශක්තියක් වෙන නිසා එහෙනම් ගයිස් අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔයාලා පරිස්සමෙන් සතුටෙන් ඉන්න ආදරේ ඔයාලා හැමෝටම